ගෙදර සාලේ මැද එයාගේ අම්මා මරනවා. කෑ ගහලා කියනවා පුතේ උඹ මගේ ලේවලට ලිස්සලා වැටේවි කියලා. පුතේ අද ලස්සන්ට මෙතන ඉන්න ආදරණීය දුවේ පුතේ ඔබ හැමෝටම මේ ජීවිතය ආරම්භ කරපු එකම එක දවසක් තියෙනවා. ඔබ හැමෝටම මේ ජීවිතේ දුන්න එක කෙනෙක් ඉන්නවා. ඒ තමයි ආදරණීය අම්මා. එහෙනම් අර අම්මා කියන අකුරු තුනෙන් මම පටන් ගන්නම් මේ දේශනය අද ආරම්භ කරන්න. අද ඔය අධ්‍යක්ෂකේ තියෙන ඔය ඇඟිලි 10න් පුතේ එක ඇඟිල්ලක තියෙන එක පුරුකක් නැති වුණොත් ඒ පුරුක ගන්න රුපියල් 1000ක් රුපියල් 2000ක් රුපියල් ලක්ෂයක් රුපියල් කෝටියක් ගියත් පුතේ ඔය ඇඟිල්ලක තියෙන එක පුරුකක්වත් සල්ලි වලට ගන්න බෑ. එහෙනම් අම්මා මට මුළු ජීවිතේම දීලා තියෙන්නේ මේ වෙනකොට. එහෙනම් මගේ අතින් මගේ අම්මට ඉතුරුනේ යුතුයකම ඇතිද කියලා පුතේ අද තනියම හිතන දවස කරගන්න තනියම. මොකද අද මගේ යාළුවා දාන වගේ ලස්සන සබතු දෙකක් කරන් දෙන්න මගේ අම්මා ගාව සල්ලි නැතුව ඇති. අද මගේ යාළුවා පාවිච්චි කරන වගේ ලස්සන බෑග් එකක් කරන් දෙන්න මගේ අම්මා ගාව සල්ලි නැතුව ඇති. හැබැයි අද මම මේ ශාලාවේ ඇවිල්ලා වාඩි වෙනකම්ම පුතේ අම්මගේ යුතුයකම අම්මා ඉටුකල් ඉවරයි. පුතේ මෞසනේ හස්ස ගැන ගොඩක් උපමා ඔයගොල්ලෝ අහලා තිනේ. අම්මා කියන්නේ කවුද කියලා ගොඩක් උපමා. මමත් එකම එක උපමාවක් කියන්නම්. මෞසනේ හස්ස කියන්නේ මොකද්ද කියලා. එක දවසක් එක පුතෙක් මඩ්ඩෝවේ පාවිච්චි කරලා ඇවිල්ලා ගෙදර සාලේ මැද එයාගේ අම්මා මරනවා. අර සාලේ මැද පුතේ එකම එක ලේවිලයි අම්මගේ හදවතත් එක දැනකට විසි වෙලා ගිහිල්ලා තියෙනවා. මේ පුතා ඉස්සරහ දොරෙන් එළියට බහලා දුවන්න යනකොට පුතේ මෞසනේ හස්ස මම මෙහෙම උපමා කරන්නම්. අර අම්මගේ හදවත කෑ ගහලා කියනවා පුතේ උඹ මගේ ලේවලට ලිස්සලා වැටේවි කියලා. පුතේ අම්මා කියලා කියන්නේ හරියට ඊටත් එහා උපමාවක් දෙන්න පුළුවන් කෙනෙක්. හැබැයි අද මගේ වචන මගේ අම්මගේ වචන වලට වැඩිය සැර වෙලා නම් ඒ සැරවිච්ච වචන ටික අද මේ ශාලාව ඇතුලේ දාලා යන දවස කරගන්න. මොකද අද යාළුවෙක් ඇවිල්ලා මගේ අතට මඩ්ඩුවක් දෙනවා නම් පුතේ ඊට කලින් මතක් වෙන්න ඕනි මේ ජීවිතේ දිනන්න කියලා. අම්මා තමයි මුලින්ම මගේ අතට පැන්සලක් දුන්නේ. අද පාඩම් කරපම් පුතේ කියලා කියද්දි මම අර ස්මාර්ට් ෆෝන් එක ඔබ ඉන්නවනම් මම කම්මැලිකමේ නිදා ගන්නවා නම් පුතේ අද මේ ජීවිතේ වෙනමම පැත්තකින් හිතන දවස වේවි. මොකද අම්මා කෙනෙක් මේ ජීවිතුන් අතර හිටියත් නැතත් පුතේ හොයන්නේ මගේ බඩගින්න ගැනමයි.